සන්ධාරා වෙල්නස් ආයතනයට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ පාට වර්ග ගැන. ඉතින් මුලින්ම මේ ඔයගොල්ලෝ දකින පාට වර්ගය මේකට අපි කියනවා කොස්මැටික් කලර්ස් කියලා. මේවා හම්බ වෙන්නේ කුඩු විදිහට. එතකොට අපිට පාට වර්ග ගණනාවක් මිලදී ගන්න පුළුවන්. මේක දිය වෙන්නේ නම් තෙල් වල. ඉතින් ඉටිපන්දන් වලට සබන් වලට වගේම තෙල් භාවිතා කරලා හදන ඕනම නිෂ්පාදනයකට පාට ගන්න මෙන්න මේ පාට කුඩු එක භාවිතා කරන්න පුළුවන්. අපි භාවිතා කරන පාට වලින් ඇත්තටම මිල අවමම පාට වර්ගය තමයි මෙන්න මේ පාට කුඩු කියන්නේ. ඒ වගේම තමයි අපිට මෙන්න මේ වගේ කලර් ලික්විඩ් එකක්. කියන්නේ දියර කලර්ස් දියර පාට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙනවා දම් පාට, කොළ පාට වගේම කහ පාට. ඉතින් මේකත් ගොඩක් වෙලාවට සබන් වලට භාවිතා කරනවා. මොකද ඒ වෙනුවෙන් මේක නිෂ්පාදනය කරලා තියෙන නිසා. නමුත් මේක ඔයගොල්ලන්ට වතුර සහ කිමිකල් වර්ග දාලා හදන නිෂ්පාදන සඳහා තමයි භාවිතා කළ හැකි වන්නේ. මේකෙත් තියෙනවා නම් එල්වල දී වෙන පාට ඒක ගන්න පුළුවන් ඉටිපන්දන් නිෂ්පාදනයටත්. වගේම මෙන්න මේ ලස්සන චූටි කෑලි මේවට අපි කියනවා කැන්ඩල් කලර්ස් කියලා. ඇත්තට මේවා ඉටිපන්දන් නිෂ්පාදනයට පමණයි භාවිතා වෙන්නේ. මේක ඉටිවල දිය කරලා පාට වර්ග ඒව පුංචි කෑලි වලට කඩලා තමයි මේ පැකට්ස් වල දාලා තියෙන්නේ. මේක මේ ගොඩක් හයි එකක් නෙවෙයි. නමුත් අතින් කඩලා නියපොත්තෙන් කඩන්න පුළුවන් තරම් සියුම් එකකුත් නෙමෙයි. ටිකක් මිල අධිකයි. ඉතින් අපි රෙකමෙන්ඩ් කරන්නේ නැහැ ඉටිපන්දන් නිෂ්පාදනයට මේවා ගන්න කියලා. නමුත් ගන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් ආසාවෙන් ඉන්නවා මෙන්න මේ කලර් එක පාවිච්චි කරන්න. මේකට අපි කියනවා මයිකා කලර්ස් කියලා. මෙන්න මේ කුඩු එකේ පුංචි දිලිසෙන ගතියක් තියෙනවා. අපි මුලින්ම පෙන්නව පාට කුඩු එකේ නිල් පාට සාමාන්‍ය නිල් පාට නම් මේකේ තියෙන දිලිසෙන නිල් පාටක්. ඉතින් මෙන්න මේ දිලිසෙන ගතිය ලබා ගන්න අපි මයිකා කලර්ස් උත් භාවිතා කරනවා. මේකත් ඔයගොල්ලන්ට සබන් වලට ඉටිපන්දන් වලට වගේම තෙල් වලින් දිය වෙන ඕනම නිෂ්පාදනයකට ඔයගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේකත් ටිකක් මිල වැඩි දෙයක්. ඒ වගේම තමයි ඉටිපන්දන් නිෂ්පාදනයට පමණක් භාවිතා කරන පාට වර්ගයක් තමයි පැස්ටල් කියලා කියන්නේ. චිත්‍ර අඳින්න ගන්න පැස්ටල් මේ සඳහා අපි භාවිතා කරනවා. හරිම ලාභයි. ඉතින් මේ වගේ පාට ගණනාවක් අපේ කොස්මැටික්ස් හදන්න වගේම ඉටිපන්දන් හඳුන් කූරු නිෂ්පාදනයට භාවිතා වෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් වතුරේ දිය වෙන දේවල් ඒ සඳහා තෙල් වල දිය වෙන දේවල් ඒ සඳහාත් වෙන වෙනම භාවිතා කරන්න.